Excuse me. නම කියන්න. නම මොකද්ද නම කියන්න? තැන්නිකපුරේ අමරකෝන් රාජපක්ෂ වාසල මෝට්ටි මුදියන්සේලාගේ රත්නායක සෙනවිරත්න බණ්ඩාර. කට්ටිය කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. නම් ගොඩක් කියනවා වුණානේ. නම් ඔක්කොම එක්කෙනෙකුට. තනි මට. මම තනියා. තනියා? තනියා කියන්නේ අලියෙක්ද? නෑ ඇතෙක්. ඇතෙක්? ඕ අපේ අම්මට මම පුතෙක් නෙවෙයි ඇතෙක්. එනවා ඇතුළට බලන්න ඇතාගේ දල එහෙමත් තියෙනවද දන්නේ නැහනේ. වරෙන්කෝ බලන්න ඇතුළට. ඇතෙක්? මෙන්න ඇතෙක්. දල තියා නල දතක්වත් නැහැ. සර් මේ අලියෙක් කියලා කිව්වට සර් හෙන්ඩුවක් තරම්වත් උස නැහැනේ. ඒකනේ. නෝනා ඔය හෙන්ඩුව දකින්න නැතුවනේ කතා කරන්නේ. දැක්කනම් ඔම කියන ගන්නේ. තමසේ දැන් මෙතෙන් තාවේ තමසගේ හෙන්ඩුව පෙන්නන්න නැත්නම් ඉන්ටර්විව් එකටද? නෑ ඉන්ටර්විව් එකට. ඉන්ටර්විව් එකට නාවේ? ඔව් ඔව්. එහෙම නම් හෙන්ඩු කතාව මෙතෙන් වැඩක් නැහැනේ. නෑ ඒ වුණාට සර් මේක ආරක්ෂක අංශයේ වැඩක් නිසා අපි මේ හෙන්ඩුව වැදගත් වෙන වෙලාවල් තියෙනවා. මොකටද හෙන්ඩුව වැඩක් තියෙන්නේ? සර්ට කියන්නේ අපේ සීයා. හෙන්ඩුවෙන් ඇනලා හොරු දෙන්නේ බිම දැම්මනේ. ඒ කියන්නේ හොරු කොහෙද ගියේ? බිම දෙම්ම කියන්නේ? ඒ වහලෙන් ගියා. වහලෙන් පැන්න හොරු දෙන්නේ උලෙන් ඇනලා කොක්කෙන් බිමට දැම්මා. දෙන්නේ බිම. සීයා? ඔව් සීයා. ඒ කියන්නේ සීයා අලි බලන එක්කනේ? නෑ. එන? එයා මේ හෙන්ඩු හැදුවා. හෙන්ඩු හැදුවා. හෙන්ඩු හැදුවා. සර් කියන්නේ අපේ ගෙදර හෙන්ඩු හැමතැනම. ඔව් මුල්ලක් ගන්න හෙන්ඩු. මම තමයි ගණන් කරන්නේ ඔන්ඩු රෙන්ඩු මුණ්ඩු ආලු කියලා හෙන්ඩු. සර්ට කියන්නේ අපේ ආච්චි සීයයි සම්ඩු කරගත්තෙත් හෙන්ඩු වලින්. ඒ තරම් හෙන්ඩු. ඒ තරම් හෙන්ඩු. දැන් මෙහෙමයි. ඔව්. මේ අපේ කටයුත්ත කරනකොට තමසෙට හෙන්ඩු දෙන්නේ නැහැ. හා. තමස කිසි දෙයකට බය වෙන්න එපා. තමසෙට දෙන්නේ නවීනතම අවි. අපේපා. ඈ? අවි එපා. අවි එපා. අම්බෝ ගිනි අවි ගිනි කෙලි අම්බෝ මට අන්තිම අපලයි සර්. අපෝ එපා. සර් කියන්නේ මේ ළඟදී මම රතින්ජය පත්තු කරලා අප්පෝ දවස් 3ක් රෝහල් ගත වෙලා හිටියා. රතිඤ්ඤයක් පත්තු කළා? ඔව්. ඒ කොහොමද දවස් 3ක් රෝහල් ගත වෙන්නේ රතිඤ්ඤයක් පත්තු කළා? මේවනේ ඔයි. ඈ? සර් මම ගිනි පෙලෙල්ලක් අරගෙන රතිඤ්ඤ පත්තු කර දදා හිටියා. අන්තිම ජොලියටත් එක විසි කරා. අතේ පත්තු වුණානේ. දැන් විසි කරපු එක අතේ පත්තු වෙන්නේ කොහොමද? යකෝ සර් රතිඤ්ඤ කියලා විසි කරලා තියෙන ගිනි පෙලෙල්ල අන්තිම එකේ. ඒක රතිඤ්ඤේ. රතිඤ්ඤ අතේ පත්තු වුණා. හරි. තමුසෙට අපි රතිඤ්ඤ දෙන්නේ නැහැ. හරි? රතිඤ්ඤ දෙන්නේ නැහැ. මම අපි දෙනවා තුවක්. අපේ මාරයා අනේ තුවක්කු නම් එපා සර්. තුවක්කුත් එපා. එපා. ඇයි අපේ මාමගෙනේ මට වෙඩි තියන්න පුරුදු වෙන්න කියලා තුවක්කුවක් දීලා. මාර වැඩක් වුණානේ. මොකක්ද උනේ? දැන් මාම තුවක්කු දීලා මෙතෙන්ට වෙලා හිටියා. ඔව්. හරි මෙහෙම හිටියා. මම මෙහෙම උඩට තිබ්බා. මාමා එතනමයි. ඈ? ඔව්. එතනමයි? එතනමයි කියන්නේ on the spot. ඔන්ද කියන්නේ වෙඩිල්ල තිබ්බ විතරයි මාමා ඔන්ද. මගදී ගෙනියනකොට තමයි පොලිස් මේ ස්පිරිතාලේ ගෙනියනකොට පොට්ටුනේ. මගදී වෙඩිල්ල තිනකොට බොන්ද. යනකොට පොට්ටුනා මගදී. පොඩින. දැන් තමස කොහෙටද වෙඩි තිබ්බේ? උඩට. මාම කොහෙද හිටියේ? බිමනේ. ඉතින් යකෝ උඩට තිබ්බ වෙඩිල්ලට බිම හිටපු මාමා මැරෙන්නේ කොහමද? ඈ? බිම හිටපු මාමා කොහමද මැරෙන්නේ වෙඩිල්ල වැදිලා? ගෙලිම මේ වැදුනේ. කොහෙටද වැදුනේ? වල්ලට. මාමගේ නෑ. පොල් ගහේ. පොල් ගහේ. ඔව්. පොල් ගහේ වල්ල බිමට වැදුනා. කෙලිම මාමගේ බෙල්ලට. මාමා හොඳ. පොල් වල්ලකටද වෙඩි වැදුනේ? පොල් වල්ලට වැදුනා. අනේ මේ වල්ල වැටුණා මාමගේ. ඔව්. මේ පොල් වල්ලක් වැටිලා මිනිස්සෙක් මැරෙනවද? මේ බලන්නකො මේ නෝනා කියන කතාව. නෝනා මම පොල් කෝණමානේ කොල්ලෙක්. කෝණමානේ? පොල් කෝණමානේ කියන්නේ? පොල් කෝණමානේ? පොල් ත්‍රිකෝණේ බං. පොල් ත්‍රිකෝණේ. පොල් ත්‍රිකෝණේ කොල්ලෙක්. අපේ පොල් වලු එහෙම කුරුවල් වෙච්ච පොල් වලු නෙමෙයි. එක වල්ලකට ගෙඩි 20ක් 30ක් තියෙනවා. හරිද? ඕකක් වැටුනොත් හොඳ තමයි. නෝනටත් ලොකු වල්ලක් වැටිච්ච දවසකට තේරෙයි. හරි.